නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නපානී දණ්ඩේහි පනාත ලෙඩ්ඩුනා සත්තේනවා මරණ වදේනවා පුන උබ්බාදනාය පරිතජ්ජනායවා නොහෙට්ටයි ජනත මහෙට්ටකෝ අහු ඒ අතින් හෝ දඬු මුගුරින් හෝ නොහොත් කැටින් හෝ අවියෙන් හෝ තවද සිරගෙහි ලෑමෙන් හෝ තරවටු කිරීමෙන් හෝ ජනතාව නොපෙළීය ඒ ජනතාව නොපෙළන්නේ විය. සද්ධාවන්ත පින්නතුනි, බුදුරජාණන් වහන්සේට තියෙන මහා පුරුෂ ලක්ෂණයක් රසග්ග සග්ගී කියලා. අග්‍ර වූ රස එළවන රසනහර ඇත්තේ වෙනවා. මේ කියන්නේ අග්‍ර රස විඳිනුයි යන අර්ථය. බෝධිසත්වයන් වහන්සේට ඒ වනාහි 700ක් රස නහර උඩට අක් ඇතිව බෙල්ලෙහි ඒ ඇලේ සිටිනවා. ඒ ඇලී සිටිනවා. ඒ තල ඇටයක් පමණ වුවද ආහාරයක් දිවෙහි තබන ලද්දේ මුළු සිරුරෙහිම පැතිරෙයි. ඒ නිසාම මහා වීර්ය වඩන්නහුගේම ජීවිතය එක හාල් ඇටයකින්ද එක මුං ඇටයකින්ද එක කඩල ඇටයකින්ද වුණත් ජීවිතය පවත්වන්නට පුළුවන් වෙනවා. එතකොට මේ මහා පුරුෂ ලක්ෂණය සකස් වෙන්නේ පෙර බෝධිසත්වයන් වහන්සේ පාරමී පුරන සමයේ. මිනිස්සුයේ අතින් හෝ කැටවලින් හෝ දඬු මුගුරුවලින් හෝ අවියෙන් හෝ සතුන් නොපෙළෙන ස්වභාව ඇත්තේ විය. යන යමක් ඇද්ද ඒ කර්මය කළ බැවින් රැස් කළ බැවින් කය බිඳී මරණින් මතු මනා ගති ඇති ස්වර්ගයට යනවා. එයින් සැව මේ මිනිස් ලොවට ආයේ මහා පුරුෂ ලක්ෂණ ලබනවා. අග්‍ර රස එළවන රස නහර ඇත්තේ වෙයි. ඔහුගේ ග්‍රීවායෙහි උඩුකුරුව කෙලින් නැගී සිටි සමව රස එළවන රස නහර හටගත්තා වූ වෙති. ඒ ලක්ෂණයෙන් යුක්ත වූයේ සක්විති රජ වෙයි. සක්විති රජ වනුයේ කුමක් ලබයිද යත් ඊතා ශීතද නොවූ ඊතා උෂ්ණද නොවූ ඒ නොවූ සමවේ සම වූ ඒ පාකීර්ණ වූ කර්මජ තේජෝ ධාතුවෙන් සමන්විත වෙයි, නිරෝගී වෙයි, නිදුක් වෙයි. එතකොට සමව ආහාර පැසවන අර තේජෝ ධාතුව සකස් වෙනවා. එතකොට රෝග හටගන්නේ කයි. ඒ බුදු වනුයේද මේ ආනිසංසය ලබයි. බුදු වුණත් ඒ ආනිසංසය ලබනවා. එතකොට සමව ආහාර පැසෙන ඒ කර්මජ තේජෝ ධාතුව සකස් වෙනවා කුසයේ. එතකොට මෙහි ඒ කර්මය නම් මේ නොපෙළෙන ස්වභාවයයි. කර්ම සරික්කය නම් අත්පා ආදියෙන් පහර ලබන්නාගේ ලේ ලකුණු ඇති ගැට මතුවී ඒ ඇතුළත සැරව හටගනී. ඇතුළත බිඳේ. මෙසේ ඔහුට බොහෝ රෝග ඇතිවේ. තථාගතයන් වහන්සේ වනාහි බොහෝ කාලයක් මේ නිරෝගී කරන කර්ම කරන ලදී. යයි දෙවි මිනිසුන් සහිත ලෝකයා දැනගනීවායි ආරෝග්‍ය කර වූ අග්‍ර රස ලක්ෂණය පහළ විය. මේ ආනිසංස තමා රෝග අඩු බව. මේ විදිහට තමයි මහා පුරුෂ ලක්ෂණය පහළ වෙන්නේ. එතකොට නිරෝගී බව පිණිස බොහෝ කර්ම හේතු වෙනවා. බොහෝ පූජා කිරීම, බෙහෙත් පූජා කිරීම, ආහාර පූජා කිරීම, උපස්ථාන කිරීම ආදිය ඒවත් උපකාර වෙනවා ඒ නිරෝගී භාවය සඳහා. නමුත් ඒ මුලින් කී අකුසල් කරලා ඒ අරවාගේ සතුන්ට හිරිහැරි කිරීම ආදී ඒ අකුසල් කරලා ඒ නිරෝගී භාවය ඒ ලබන්න හැකියාවක් නැහැ. ඉතින් අර වාගේ වකරා කියලා දැන් අර බලවත් නිසා. එතකොට මේ සතුන්ට හිරිහැර නොකරන එක තමයි ප්‍රධාන වෙන්නේ. මේ ආදී වශයෙන් මේ
එගේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. තුරින්ගේ ස්වභාවය තේරුම් ගන්න ඒ බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ සකස් වෙන ආකාරය දැනගෙන මේ සංසාර දුකින් අත මිදීමට මේ සියලු කුසල් දහම් හේතු වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු.